මේ වගේ රසමරස චිකන් ස්ටූ එකක් එක්ක බත් එකක් කන්න තිබ්බත් කොහොමද? මම නම් මාරම ආසයි. ආස හින්දාම මම අද ලන්ච් එකට චිකන් ස්ටූ එකක් හැදුවා. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක මේ රෙසිපි එක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් බලන්නකෝ මම කොහොමද හදන්නේ කියලා. මේ තියෙන අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට්ස් මම හිතනවා මේ හැමදාම ඔයගලන්ට එකින් එක කියන්න ඕන වෙන්නේ නැති වෙයි කියලා. වීඩියෝ එක බලන් ඉන්නකෝ. තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන් යන්න. චිකන් ස්ටූ එක හදලා ඉවරයි ළමයි. මෙහෙම තමයි මම චිකන් ස්ටූ එක හදන්නේ. ඔයාලට නොතේරෙන තැනක් තියෙනවා නම් මේ වීඩියෝ එකෙන් කමෙන්ට් කරන් යන්න. මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ඉතින් මේ වගේ රස කැම් වල රෙසිපි ඔයගොල්ලන්ට එක්ක ෂෙයා කරගන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඉස්සරහට. එහෙනම් අදට ඉවරයි. මම යනවා දැන් මේකේ රස බලන්න. මට ඉවසිල්ලක් නැහැ. මොකද මම මාරම රස කෑමක්. එහෙනම් ආයෙත් දවසක වීඩියෝ එකක් අරන් එනකන් ටටා බයි.